අද සුබ සන්ධ්‍යාවක් කියලා ආදරණීය ලෙන්ගතුකමින් පිළිගන්නවා ඔබ සියලු දෙනාවම තොප්පිදල නිවුස් අපේ YouTube අවකාශය වෙත. අද අපි ප්‍රවෘත්තියේ ප්‍රධාන මාතෘකාව වන්නේ තංගල්ලට මූදෙන් පාවියා කුඩුතොගේ සැබෑ අයිතිකරු කවුද කියලා ඔබට පෙන්වා දෙන්නයි. ඔබ සියලු දෙනාම දන්නවා ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා පොලිසියත් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකදී මෙම මුහුදේ පාවීගෙන යම්කිසි උරතොගයක් ඔවුන් බාරයට ගත්තා. මෙම බාර ගැනීමේදී උර 51ක සංගවා තිබුණු යම්කිසි කුඩු වර්ගයක් එහි තිබී සොයාගත්තා. නාවික හමුදාව හා පොලිසිය සැක පළ කළා ඒ මත්ද්‍රව්‍ය තොගයක් බවට. ඔවුන් ඒවා නැවත ගොඩබිම් වෙත රැගෙන ඇවිත් ඔවුන් පරීක්ෂා කරා මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින්දී ඔවුන්ට නිගමනය කරගන්න පුළුවන් වුණා මෙතන අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග හෂිෂ් කියන මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු වෙච්ච බෑග්ස් වගේක් තමයි තිබෙන්නේ කියලා. මෙතන අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670කුත් හෙරොයින් කිලෝග්‍රෑම් 156කුත් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට ප්‍රමාණයකුත් තිබිලා තියෙනවා. දැනට මේ සම්බන්ධව පරීක්ෂණ කරමින් පවතිනවා. මේ පරීක්ෂණ වලට අනුව දැනට සොයාගෙන තියෙන විදිහට මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවටගත් සීනි මොදරදී අත්අඩංගුවටගත් කුඩු තොගයක් ඊයේ දිනේදී අත්අඩංගුවටගත් මෙම කුඩු තොගයක් අතර යම්කිසි සම්බන්ධයක් තිබෙන බවට දැන් තොරතුරු ගලාගෙන ඇවිත් තියෙනවා. පසුගිය වර හමු වුණු ඒ මත්ද්‍රව්‍ය තොගය දැනට විදේශගතව සංගවී සිටින උනාකූරුවේ ශාන්ත කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුට අයිති මත්ද්‍රව්‍ය තොගයක් බවට තහවුරු කරගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගයද ගොඩබිමේදී ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ මේ උනාකූරුවේ ශාන්ත කියන පුද්ගලයාගේම සහෝදරයෙක් බවටයි දැනට පොලිස් මාධ්‍ය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මේ මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු 4කින් මුහුද මැදදී ශ්‍රී ලංකා මුහුදු තීරයට රැගෙන ආ බවයි. ඒ අතරම මේ බෝට්ටු ගොඩබිම සමග තිබුණු සංවේදන සම්බන්ධතා කප්පාදු කරමින් නාවික මෙහෙයුම් වලට බිය වී මත්ද්‍රව්‍ය තොගය මුහුදට අතහැරපුවා තමයි අනාවරණය කරගෙන තියෙන්නේ. ඒ අනුව තමයි මුහුදේ පාවෙන් තිබූ මේ උර 51 නාවික හමුදාව සහ පොලිසිය විසින් ඊයේ සොයාගෙන තංගල්ල දීවර වරාය වෙත රැගෙන ඇවිත් තිබෙන්නේ. මෙම ස්ථානයේ පැමිණි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මෙම ජාවාරම් පිටුපස් සිටින සෑම පුද්ගලයෙකුම පාහේ නීතියේ රැහැනට හසු කරගනු ඇති බවයි. ඉතින් ආදරණීය සහෝදරයනි, අදට සමුගන්නම් කරුණාකර නැවතත් මෙවැනි වීඩියෝවක් ඔබ ළඟටම ගෙන්වා ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ ආදරණීය පුංචි ඉල්ලීම සමගින් ඔබෙන් සමුගන්නම්. ඔබට සුවබර රාත්‍රියක්.